හරි. දැන් අහගන්න කල්පනාවෙන් ඝර්ෂණය කොටසෙත් අහගන්න. ගණන් වල තියෙන්නේ ඔය බලය කොටසේ ගණන් හදනකොට තීච්ච තර්කම තමයි. එකම එක වැඩිපුර සමීකරණයක් අපි ඉගෙන ගන්නවා. හරි? දැන් මේ වෙනකොට බලය කොටසේ ගණන් 35ක් විතර අපි හදලා තියෙනවා. ඒතර බලය වැඩ කරපු ළමයෙකුට බලය කොටසේ ගණන් හදන ආකාරය ගැන සෑහෙන අවබෝධයක් මේ වෙනකොට තියෙන්න ඕනේ. ඒතර ඝර්ෂණය කියලා ළමයි මහා ලොකු අලුත් දෙයක් නෑ. ඒ ඝර්ෂණයේ ගණන් වල තියෙන්නේත් බලය ගණන් හදනකොට තීච තර්ක ටිකම තමයි. හැබැයි ඒක වැඩිපුර සමීකරණයක් අපිට සෙට් වෙනවා. තියාගෙන තමයි දැන් මේ ඉගෙන ගන්න හදන්නේ. මුලින්ම තේරුම් ගන්න ඝර්ෂණය තැන් දෙකක තියෙනවා. ඝන පෘෂ්ඨ අතර ඇති ඝර්ෂණයකුත් තියෙනවා. තරල තුල තරල කියලා කියන්නේ ද්‍රව සහ වායුනේ. තරල තුල තියෙන ඝර්ෂණයකුත් තියෙනවා. ඔය තරල තුල තියෙන ඝර්ෂණයට තමයි දුෂ්‍රාවීතාව කියන්නේ. විස්කොසිටි එක දුෂ්‍රාවීතාව කියලා කියන්නේ ඒ තරල ද්‍රව සහ වායු තුල තියෙන ඝර්ෂණය. මේක අපි ඉගෙන ගන්නේ දුෂ්‍රාවීතාව කියලා වෙනම කොටසක් අපිට ඉගෙන ගන්න තියෙනවා ළමයි 10 වෙනි ඒකකයේදී. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන ඒකකයේදී ප්‍රත්‍යස්තතාව දුෂ්‍රාවීතාව පෘෂ්ඨික ආතතිය කියලා කොටස් තුනක් තියෙනවා. දැන් 2024 බැච් එකේ ළමයින්ට මම අවුරුද්දෙන් පස්සේ සතියේදී මේ 10 වෙනි ඒකකය වෙනම අතිරේක පන්තියක් දාලා සාකච්ඡා කරනවා. ප්‍රත්‍යස්තතාව දුෂ්‍රාවීතාව සහ පෘෂ්ඨික ආතතිය. ඒකට ඕගොල්ලෝ එන්න ඕනේ නැහැ. හරි? ඒ කරුණ කියන්නේ අර සමහර දරුවෝ දැන් මම අර තාප භෞතිකයේ ඒකකය ජනවාරි මාසේ නොමිලේ උගන්වුවා. ඊට පස්සේ දැන් තමයි අපි තාපේ ඉවර වෙන්න ලඟ වෙලා තියෙන්නේ. ඒතර මාස 3කට ආසන්න කාලයක් අපි කතා කරලා තියෙනවා. හැබැයි සමහර ළමයි 2025 පන්තියේ පාඩම අල්ලගෙන ගිය ළමයි පිරිසක් ඉන්නවා. ඒ වගේ අර සමහර දරුවෝ උඩ බැජ් එකේ පන්ති වලට ඇවිල්ලා ඉක්මනට ඒකක සමහර ඒවා ඉවර කරගන්න නිසා තමයි ඒවා ලේසි නෑ. ඕගලන්ට ලේසි නෑ. හැබැයි අර මහන්සි වෙන කෙනෙකුට බැරි වෙන්නේත් නෑ. එතෙන් තාපේ වගේ ඒවා ඉවර කරගත්ත ළමයි ඉන්නවා. දැන් ඒ වගේ ටිකක් කර මහන්සිලා වැඩ කරන ළමයි වෙනුවෙන් මම මේ පණිවිඩය දුන්නේ. ඕගලන්ට කොහොමත් මේවා ඕගලන්ගේ බැජ් එකට අදාළව වෙනම උගන්වනවා. හරි. ඉතින් 10 වෙනි එකකේ තමයි ළමයි දුෂ්‍රාවීතාව කියන කැලල තියෙන්නේ. හරි. ඉතින් 10 වෙනි එකකේදී අපි ඒ ගැන වෙනම ඉගෙන ගන්නවා. මේ ඝන පෘෂ්ඨ අතර තියෙන ඝර්ෂණය තමයි දැන් අපි යාන්ත්‍ර විද්‍යාව කොටසදී ඉගෙන ගන්න. අතර තේරුම් ගන්න ඝර්ෂණය අපි ඔක්කොම ටික දැන් ඉවර කරගන්නව නෙමෙයිනේ. මේක තව කැලලක් වෙන ඒකකයකදී අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි. අපිට මේ වගේ සටහනක් අඳ ගන්නකොලු. දැන් 2024 ආයත දැන් ඔයගලන්ට මේ ගිය සතියේ කීවෙනි ප්‍රැක්ටිකල් එකද?
6නේ නේ. ඒගොල්ලන්ට යන්නේ දැන් 24 ඉවරුණා ගිය සතියේ 25 26 මේ සතිය යන. 2024 ළමයින්ට 25 26 ප්‍රැක්ටිකල්ස් දෙක මේ සතිය යන. right. දැන් මාතෘකාවල් ලියන්න එහෙමනම් ඝන පෘෂ්ඨ අතර ඇති ඝර්ෂණය. අලමයි. පොඩක් ඝන පෘෂ්ඨ අතර ඇති ඝර්ෂණය ගැන කතා කරන්න කලින් ලිවෙන්නේ නැන්නේ. මේ බලන්න. අපලම් සමට මේ මාතෘකාවම ලියන්න වෙයි. පොඩක් අහගන්නකො මාතෘකාව ලියන්න તો පොඩක් අහගන්න කාරණේ. මේ ඝන පෘෂ්ඨ අතර තියෙන ඝර්ෂණය විස්තර කරද්දී ළමයි දන්න අර එකිනෙක ගෑවිලා තියෙන වස්තු උනත් අපි පොඩි ඉඩසක් තියලානේ අඳින්නේ. හරි? මේ නිකන් ගුවනේ පාවෙනව නෙමෙයි කවුරුත්. හරි? අපි බල රූප අඳින්නේ මෙහෙම. ඒ කාරණේ ඔයගොල්ලෝ දන්නවද? ඝර්ෂණයේ තියෙනවා මේ ස්ථිතික ඝර්ෂණය සහ ගතික නැත්නම් චාලක ඝර්ෂණය කියලා කොටස් දෙකක්. මේක ඊටාම වැදගත්. ඝර්ෂණයේ තියෙනවා ස්ථිතික සහ ගතික කියලා කොටස් දෙකක්. ස්ථිතික ඝර්ෂණය කියන්නේ මොන වෙලාවට තියෙන ඝර්ෂණයද කියලා ඇහුවොත් දැන් ඝර්ෂණය ගැන සමීකරණ නැති වුණාට ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළදී යම් ප්‍රමාණයක් ඉගෙන ගත්තා. ස්ථිතික ඝර්ෂණය කියන්නේ මොන වෙලාවට තියෙන ඝර්ෂණයද කියලා ඇහුවොත් ගොඩක් දෙනෙක් හිතාන් ඉන්නවා මේ නිශ්චල අවස්ථාවේ කියලා. ගතික ඝර්ෂණය කියන්නේ මොන වෙලාවට තියෙන ඝර්ෂණයද කියලා ඇහුවොත් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ චලනය වෙනකොට තියෙන ඝර්ෂණය කියලා. නිශ්චල අවස්ථාවේ ඝර්ෂණය තමයි ස්ථිතික ඝර්ෂණය කියන්නේ. චලනය වෙනකොට තියෙන ඝර්ෂණය තමයි ගතික ඝර්ෂණය කියන්නේ කියලා. දැන් මේක සම්පූර්ණයෙන් වැරදි. මේක සම්පූර්ණයෙන් වැරදි. ස්ථිතික ඝර්ෂණය කියන්නේ ළමයි නිශ්චලයි කියන එක නෙමෙයි. නොලිස්සනවා කියන එක. ඒතර ඝර්ෂණය විග්‍රහ කරනකොට නියම වචනේ තමයි මේ ලිස්සනවද නැද්ද කියන එක. නිශ්චලද චලනය වෙනවද කියන එක නෙමේ වචනේ. හරි? ස්ථිතික ඝර්ෂණය කියන්නේ නොලිස්සනකොට තියෙන ඝර්ෂණය. ගතික ඝර්ෂණය කියන්නේ එතකොට ලිස්සනකොට තියෙන ඝර්ෂණය. ඒ කියන්නේ මේ ඝර්ෂණය විග්‍රහ කරනකොට මේ පටන් ගන්න තැනම තමයි ගොඩක් අය අවුල් කරගන්නේ. ගොඩක් අය අවුල් කරගන්නව නෙමේ ගොඩක් ගුරුවරු අවුල් කරනවා. සෑහෙන ගුරුවරු පිරිසක් ඝර්ෂණය විග්‍රහ කරන්නේ මේ වචන දෙකේ. ස්ථිතිකයි කියන්නේ නිශ්චල අවස්ථාව, ගතිකයි කියන්නේ චලනය වෙන. ඒක වැරදි. ඝර්ෂණය විග්‍රහ කරන නියම වචනේ මොකද්ද? ලිස්සනවා කියන එක. ඒතර ස්ථිතික ඝර්ෂණය කියන්නේ මොන වෙලාවට තියෙන ඝර්ෂණයද? නොලිස්සනකොට තියෙන ඝර්ෂණයට තමයි ස්ථිතික ඝර්ෂණය කියන්නේ. ලිස්සනකොට තියෙන ඝර්ෂණයට තමයි මොකක් කියන්නේද? ගතික ඝර්ෂණය. ඒකෙන් දැන් එහෙනම් ඝර්ෂණය ගැන ඉගෙන ගන්න කෙනෙක් ඉස්සෙල්ලම මොකක් ගැන අවබෝධ කරගෙන ඉන්න ඕනිද? ලිස්සීම කියන්නේ, ස්ලිප් වෙනවා කියන්නේ, ලිස්සනවා කියන්නේ මොකක්ද කියන එක ගැන අවබෝධ කරගෙන ඉන්න ඕනේ. කිසිම පන්තියක මම පොත්පත්වල දැකලා නැහැ මේ ලිස්සීමට අර්ථ දැක්වීම දෙනවා. මම එකක් දෙන්නයි හදන්නේ. කියන මාතෘකාව ලිස්සීම. right මේ බලන්න. ලිස්සීම කියන එකට අපිට අර්ථ දක්වන්න පුළුවන් මෙන්න මෙහෙම. මං කිව්වට පිළිගන්න එපා. ඒක හරිද කියලා බලන්න. ඒක හරිද කියලා බලන්න. එකිනෙක ස්පර්ශව ඇති ලක්ෂ දෙකක් පෘෂ්ඨ දෙකක්ම වෙන්න ඕනේ නැහැ. හරි? මොකද මේ වගේ අවස්ථාවක් ගත්තොත් නේ ලක්ෂ දෙකක්.
ඒ වගේ මේ සාධාරණ වශයෙන් මම මේ කතා කරන්නේ. මම මෙහෙම ඇඳට මෙතන නම් පෘෂ්ඨ දෙකක් තමයි ස්පර්ශ වෙන්නේ. නමුත් කතාව අපි ලක්ෂ දෙකකට අදාළව හිතමු. එකිනෙක ස්පර්ශ වෙති ලක්ෂ දෙකක්. දැන් නිකන් හිතන්න මේ ලක්ෂය නිශ්චලයි. මේ ලක්ෂයට ප්‍රවේගයක් තියෙනවා. හැබැයි තියෙන්නේ උඩට. ඒ කියන්නේ අපි මෙයව නිකන් මෙහෙම උස්සනවා. ඒතකොට ලිස්සුව කියන්නේ නෑනේ. තලයක් උඩ තියෙන වස්තුවක් මෙහෙම උස්සනවා. එතකොට ළමයි තේරුම් ගන්න මේ ලක්ෂ දෙක අතර එතකොට සාපේක්ෂ චලිතයක් ඇති වෙනවා. මෙයාට සාපේක්ෂව මෙයා යනවා. හැබැයි අපි කියන්නේ ලිස්සුව කියලා. මෙයා නිශ්චල වින්නකොට මෙයත් නිශ්චල වින්නවා. ප්‍රායෝගිකව හිතන්න. ඔයගොල්ලෝ හිතන්න හැකියාව තියෙනවනේ හිතන්න. මෙයා නිශ්චල වින්නකොට මෙයත් නිශ්චල වින්නවා. අපි කියන්නේ ලිස්සනවා කියලා. අපි කියන්නේ ලිස්සනවා කියලා. මෙයා පහක ප්‍රවේගයෙන් යනකොට මෙයත් යනවා පහක ප්‍රවේගයෙන්. මේ බලන්න. මෙරෙදි කෑල්ල හරි ඩෙස් එක මම මේක අදිනවා. මෙයා ලිස්සුවද? මෙයා චලනය වුණාද නැද්ද? ලිස්සුවද? නැහැ. ඇයි ලිස්සුවේ නැහැ කියලා අපි කියන්නේ? මේ දෙන්නම එකම දිශාවකට එකම ප්‍රවේගයෙන් ගියේ. ඒතර මේ දෙන්න අතර මොකක් ඇති වෙන්නේ නැද්ද? ලිස්සීමක් ඇති වෙන්නේ නැහැ. දැන් ඔන්න කතාව එන ඔළුවට. මෙයා පහක ප්‍රවේගයෙන් යනකොට මෙයා අපි තුමු 10ක ප්‍රවේගයෙන් ගියා. දැන් ඔන්න මෙයාට සාපේක්ෂව මෙයා යනවා ස්පර්ශක පෘෂ්ඨයට සමාන්තර දිශාව ඔස්සේ. ඔන්න ලිස්සනවා. එතකොට මේ දැන් සමහර හිතනවා ලිස්සීම කියන්නේ ස්පර්ශ වෙලා තියෙන ලක්ෂ දෙකක් අතර සිද්ධ වෙන සාපේක්ෂ චලිතයක් කියලා. සාපේක්ෂ චලිතය කියන්නේ ඒක මොකද දන්නවද දැන්? සාපේක්ෂ චලිතය උගන්වලා ඉවරයි. ළමයි ලිස්සීමක් කියන්නේ ස්පර්ශ වෙලා තියෙන ලක්ෂ දෙකක් අතර ඇතිවන සාපේක්ෂ චලිතයක් කිව්වට ඒක ප්‍රමාණවත් නෑ. ඒකනේ මම අර පටන් ගන්නකොට කිව්වේ දැන් මෙයා නිශ්චල වින්නවා මෙයා උඩට යනවා 10න්. මේ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා. හැබැයි මේක ලිස්සීමක් කියලා අපි කියන්නේ. කොහොමද ලිස්සීමක් විද්‍යාත්මකව නිර්වචනය කරන්නේ? ස්පර්ශක ලක්ෂ දෙකක් අතර ස්පර්ශක පෘෂ්ඨයට සමාන්තරව සිදුවන මොන චලිතයක්ද? සාපේක්ෂ චලිතයක්. එක්කෙනෙකුට සාපේක්ෂව අනෙක යන්න ඕනි. හැබැයි කොහටද යන්න ඕනි? ස්පර්ශක පෘෂ්ඨයට මොනා වෙච්ච දිශාවක් ඔස්සේද? සමාන්තර වෙච්ච දිශාවක් ඔස්සේ. මේ රූපය අඳින්න. ලියන්න එතන ස්පර්ශක ලක්ෂ දෙකක් අතර ස්පර්ශක ලක්ෂ දෙකක් අතර ස්පර්ශක පෘෂ්ඨයට සමාන්තරව ස්පර්ශක ලක්ෂ දෙකක් අතර ස්පර්ශක පෘෂ්ඨයට සමාන්තරව සිදුවන සාපේක්ෂ චලිතයක්. ස්පර්ශක පෘෂ්ඨයට සමාන්තරව සිදුවන සාපේක්ෂ චලිතයක් ලිස්සීමක් ලෙස හැඳින්වේ. ලිස්සීමක් ලෙස හැඳින්වේ. හරි. දැන් අපි මාතෘකාව ලියමු ළමයි. ඝන පෘෂ්ඨ අතර ඝර්ෂණය. ඝන පෘෂ්ඨ අතර ඝර්ෂණය. right. මේ බලන්න.
අහගන්න අවධානයෙන් මේ දිගින් දිගටම කරුණු මගෑරෙන්න වැඩ අතපසු වෙන්න ගියොත් ළමයි විභාගය කරගන්න හම්බ වෙන්නේ නැහැ. හැමදාම මතක් කරනවා. දර ගිය සතියේත් වැඩ කරනකොට ගිය සතියේ මාසික පරීක්ෂණය එහෙම කෙලවෙද්දි නේ සමහරවල් හිතාගෙන යකෝ මොකද්ද මම මේ කරන්නේ කියලානේ. අද ඉඳන් හරි හොඳට වැඩ කරනවා කියලා එහෙම හිතා ගන්නවනේ සමහර ළමයි. කෝ ඒව නිකන් අර සෝඩා බෝතලේ ඇරියා වගේ තමයි. රැස් ටික ගියා ඉවරයි. ආයි පරණ විදිහටම ඔයගොල්ලෝ වැඩ කරන්නේ නැතුව ඔහේ නේ සතියෙන් සතිය ගෙවෙනවා. මේක අර දැන් මේක තේරුම් ගන්න මේක තමයි A level අභියෝගේ ළමයි. දැන් අපි යාන්ත්‍ර විද්‍යාව දැන් මැද හරියට ඇවිල්ලා. දැන් සමහර ළමයි ඉස්සරහා දැන් මේ ප්‍රතිරෝධයක් ගොඩ නැගිලානේ නේ. වැඩ එකතු වෙලා දැන් මේක කඩාගෙන යන්න බෑ. යන්න බෑ. වැඩ කරන්න හිත හදා ගන්නකොටම අනිත් පැත්තට හිතනවා යකෝ කොච්චර තියනවද? ඔක්කොම මට බෑනේ. මොකක් හරි පොඩි හැඟීමක් එනවනේ. නෑ අද ඉඳන් කරන්නම් අද ඉඳන් පාඩම් කරනවා. මොකක් හරි වෙලා අර සමහර පේපර් එකක ලකුණු වඩ වෙලා මේ හිතට වැදුනහම මෙහෙම සමලමෙන්ට එනවා. ඒත් නේ ඒක එනවා ඒ මොහොතේම නැති වෙනවා. ඒර කරන්න තියෙන ප්‍රමාණය මහා ලොකුයි කියලා හිතෙනවා. ඉතින් මේ ඔක්කොම දැන් මම කොහොමද ඉක්මනට ඉවර කරගන්නේ? එතන මේ බාධකය කඩා ගන්න එක දැන් එතකොට දැන් ආපහු ඔයගොල්ලෝ අලස වෙනවා. ගොඩක් තියෙනවනේ කරන්න. ඒක කරන්න අමාරුයිනේ. ඒතර ආයි ඔයගොල්ලෝ හිතින් කල් දා ගන්නවා වැඩි. ඒතර මොකද වෙන්නේ? මේක තව විශාල වෙනවා. මේක තව විශාල වෙනවා. දැන් නිකන් හිතන්න වැඩ කළා නැති 2024 ළමයෙක්ගේ මනස මේ වෙලකොට. ඔය තව අවුරුද්දකින් ඔයගොල්ලෝ ඒතත් වටිනවනේ. වැඩ කළා නැති 2024 ළමයෙක්ගේ මනස මේ වෙනකොට හිතන්න. දැන් ඔයගොල්ලෝ හිතන්නේ කොහොමද? දැන් ඔයගොල්ලෝ යාන්ත්‍ර විද්‍යාවේ මැද හරියේ ඉන්නේ. දැන් ඔයගොල්ලෝ හිතනවා ඒ එකතු වෙච්ච ප්‍රමාණය ලොකුයි කියලා. දැන් අර ඔයගොල්ලෝ කොහොමද හිතන්නේ? හිතන්න. ඒකයි තියෙන්නේ අර මේකට කියමනක් තියෙන්නේ මොකද්ද? මේ පොත්තෙන් කඩන තියෙන එක පොරෙන් කපන්න තියාගන්න එපා. දැන් ඕගොල්ලන්ට හිතෙන්නේ යකෝ පොරවත් මේකට හරියන්නේ නැහැ වගේ දැනට හිතෙන්නේ නේ. නෑ තව අවුරුද්දකට පස්සේ ඕගොල්ලන්ට හිතෙයි මොකද්ද අර කරපු විහිළුව? යකෝ යාන්ත්‍ර විද්‍යාවේදී ඕක ටිකක් නිදි මරලා වැඩ කරලා ඇදලා දැම්මනම් දැන් සනීපෙට ඉන්නවනේ කියලා. ඒකක 3-4ක් එකතු වෙලා මේ කන්ද විශාල වුණාම ළමයි කොහොමද මේකත් එක්ක හැප්පෙන්නේ? දෙතකට ඉවරයි ඒ ලෙවල්. පොඩ මේක තේරුම් ගන්න තමයි ඒ ලෙවල් මේ දැන් අවුරුදු මාස 9ක් විතර අපි වැඩ කළානේ. ඒතර කාටවත් ආයි අර මුල ඉඳන් ආපු විදිහේ ගමනක් එන්න බෑ. හැබැයි දැන් ඕගොල්ලෝ එහෙම හිතනවා. දැන් මම පිළිවෙලට එනවා ලස්සන්ට. මං අයන්නෙන් පටන් ගන්නවා. බිඳුවෙන් පටන් ගන්නවා. දැන් සමහර ළමයි ඉන්නවා. හරි. සිංහල අලුත් අවුරුද්ද එනවනේ දෙන්න. නැකතට අර වැඩ ඇල්ලීමේ නැකතට නියමට වැඩ අල්ලලා ඒ කියන්නේ එයා තව සති දෙකක් විවේක ගන්නවා. නේ? ඒ අර කම්මැලියගේ ලක්ෂණය. එයා ටාගට් හදාගෙන ඉන්නවා සිංහල අවුරුද්දෙන් පස්සේ මම නියමිත වැඩ කරනවා. නේ? හොඳට මතක තියාගන්න කවදාකවත් ආයි ඕගලන්ට ඒ ලෙවල් පටන් ගන්නකොට තීච්ච නැවුම් මනසට ගිහින් මේ ගමන මුල ඉඳන් එන්න බෑ.
හිත හදාගන්න එක ඉවරයි. මාස 9කට වැඩි කාලයක් මේ A level පන්තිවල වැඩ කළා ඉවරයි. අයර ලස්සන නැවුම් පිරිසිදු ගමනක් එන්න බෑ. ඒක තේරුම් ගන්න. බොරුවට සිහින දකින්න එපා. ඒක වෙන්නේ නෑ. දැන් ළමයි ගමන රැඩිකල් වෙන්න ඕනේ. පෙරලිකාර වෙන්න ඕනේ දැන්. විප්ලවීය වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට තියෙන විප්ලව කරන්න. කලින් ඔයගලන්ට ලේසි මාර්ගයක යන්න තිබුණා. ඔයගොල්ලෝ වැඩේ කෙල කරගත්තා. ඒකට කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් හිත හදාගන්න. දැන් ටිකක් රැඩිකල් වෙලා වැඩ කරන්න වෙනවා. ඒ කියන්නේ අතට අහුවෙන තැනදී ගහලා ඉවර කරන්න ඕනේ. අතට අහුවෙන තැනදී අහගන්න. මේ කාටද ගහලා ඉවර කරන්නේ? ළඟ ඉන්න කාට නෙමෙයි. අර ගොඩ නැගෙන ප්‍රතිරෝධයට. ඝර්ෂණය කොටස ඒකත් මොකද්ද කුපාඩි දෙයක් හිතලා ඝර්ෂණය කොටස ඒ වගේ එකක් මේක මට්ටු කරගන්න. දැන් ලබන සතියේ ඝර්ෂණය ඉවර කළා මොකද අපි පටන් ගන්නෙ? මාතෘකාවක් දන්නේ නැහැ. කාර්ය, ශක්තිය සහ ක්ෂමතාව. ළමයි වැඩ කරන්නේ නැතුව හිටියොත් මේ කන්ද ලොකු වෙලා ඔයගලන්ට උහුලන්න බැරි තත්ත්වයට එනවා. මුලට ගිහිල්ලා ආපහු සන්නද්ධ වෙලා එන්න බෑ ඔයගලන්ට. ඒක තේරුම් ගන්න. දැන් ඕගොල්ලෝ ඉන්නේ යුද්ධෙ මැද්දේ. අහුවෙන එක මරලා ඉවර කරනවා මිසක් මුලට ගිහිල්ලා නෑ මං ආයෙ යුද්ධේ පටන් ගන්නවා මුලේ ඉඳලා පිරිසිදු විදියට පටන් ගන්නවා. එන්න සටනට. එක එකනා පිළිවෙලට එන්න ඕගොල්ලෝ හැබැයි. කොමුලින් මෙන්න භෞතික රාශි. එහෙම සටනට කැඳවන්න බෑ. එහෙම කාලයක් තිබුණා. දැන් ඒ කාලේ පැන්න ළමයි. දැන් අහුවෙන පැත්තට වනන්න වෙන්නේ. නැත්තම් ගොඩ යන්න හම්බෙන්නේ නැහැ. අහුවෙන ඝර්ෂණයද කැපුව බෙල්ල. අහුවෙන කාර්ය ශක්තිය ක්ෂමතාවද කැපුව බෙල්ල. එහෙම ගියොත් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. හරි. ඝන පෘෂ්ඨාතර ඝර්ෂණය. කවදාද දෙන්න මේකට? එකිනෙක ස්පර්ශව තෙරපිලා තියෙන පෘෂ්ඨ දෙකක් ගැන හිතමු. දැන් මේ ඝර්ෂණය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා තමයි අපි තේරුම් ගන්න හදන්නේ. හරි? එකිනෙක ස්පර්ශව තෙරපිලා තියෙන පෘෂ්ඨ දෙකක්. අතර මෙතන මේ තෙරපිලා ඉන්නේ ළමයි. අපි පොඩි හිඩසක් තියලා රූපය අඳිනවා. දැන් මෙයාගේ බර තියනවා සිරස්ස පහලට mg. අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා. එතන මේව එකම රේඛාවේ තියෙන්නේ. මම චුට්ටක් මේක ඈත් කරලා අඳින්නම්. නැත්නම් අර හරි අදහස ඔලුවට එන්නේ නැති නිසා ළමයි දන්නවා මේ දෙකම එකම රේඛාවටනේ සෙට් වෙන්නේ. හරි? ඔය මම ලකුණු කළපු R කියන්නේ කවුරු කාට දාපු බලයේද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. මේ R කියන්නේ කවුරු කාට දාපු බලයේද? තලයෙන් වස්තුවට. එතන නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මොකද වෙන්නේ? මීට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් කවුරු විසින් කාට දානවද? වස්තුව විසින් දානවා තලයට. වස්තුව විසින් දානවා තලයට. දැලමයි හිතන්න මම කිසියම් බාහිර බලයකින් මේ වස්තුව අපි තන්තුවක් යට ගහලා කියලා. ඒ වගේ මම කිසියම් බාහිර බලයකින් මේ වස්තුව අදිනවා. දැන් දන්න මේ වස්තුව ලිස්සන්න හදනවා. මේ තලය උඩ මේ වස්තුව ලිස්සන්න හදනවා. ඒ ලිස්සන්න හදනකොටම මේ තලයෙන් නෑ ඔයා යන්න එපා කියලා විරුද්ධ පැත්තට මෙයාට බලයක් දානවා. කාටද දාන්නේ? වස්තුවට.
කවුරු විසින්ද දැම්මේ? මේක මං P කියලා ගන්නම්කො හරි. මේක මං F කියලා ගන්නවා. මේ P කියන්නේ බාහිර බලයක්. ඒ බාහිර බලයෙන් මම මේක අදිනවා. ඒ අදිනකොට මේ වස්තුව ලිස්සන්න හදද්දී මේ තලයෙන් ඒකට විරුද්ධව වස්තුවට දානවා බලයක්. යන්න එපා කියලා. එහෙම බලයක් දාන බව අපි දන්නේ කොහොමද? අපි ප්‍රායෝගිකව දන්න නිසානේ. අපි දන්නවනේ වස්තුවක් ඇද්දාම එන්නේ නැහැ. පොඩි බලයකින් ඇද්දාම එන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට කවුරු හරි විරුද්ධවාදියෙක් ඉන්නවා. එයාගෙන තමයි මේ කතාව අපි ගොඩනගා ගන්න. එතකොට මේ තියෙන්නේ තලයෙන් වස්තුවට දාපු බලය. එතකොට මීට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් මොකද වෙන්නේ? වස්තුව විසින් දානවා තලයට. මම මේ රතු පාටින් දැක්ුවේ තලය මත තියෙන බල. දැලමයි මම මේ බාහිර බලය ටිකක් විශාල කරනවා. මම අකුරේ සයිස් එක ලොකු කළේ අදහස දුන්නේ කියලා හිතන්නකෝ. විශාල කරනවා බාහිර බලය. දැලමයි තමයි මෙයා දැන් කලින්ට වඩා ලිස්සන්න මෙයාගේ තියෙන නැඹුරුව වැඩි. පෙළඹුම වැඩි. හැබැයි තාම ලිස්සන්නේ. ඇයි එහෙම ලිස්සන්නේ නැත්තේ? මේ අර තලයෙන් වස්තුවට දාන ඝර්ෂණ බලයත් දැන් මොනවා වෙච්ච නිසාද? විශාල වෙච්ච නිසා. ඉතින් මෙයාට දාන බලය විශාල වෙනකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මෙයා විසින් මෙයාට දාන බලයත් මොනවා වෙනවද? විශාල වෙනවා. විශාල වෙනවා. දැන් මම බාහිර බලය තව වැඩි කරනවා. ඝර්ෂණ බලය තව වැඩි වෙනවා. මේක තව වැඩි වෙනවා. හැබැයි ළමයින්ට තේරෙනවා දැන් මේ තියෙන්නේ බාහිර බලයනේ. මේ බාහිර බලය. මේ කවුරු කාටද බලයද? තලයෙන් වස්තුවට. තලයෙන් වස්තුවට. මේ කවුරු විසින් කාටද බලයද? වස්තුවෙන් තලයට. වස්තුවෙන් තලයට. right. දැන් එතකොට මේ මට තේරෙනවා දැන් මේක මෙහෙම අසීමිතව මේ කතාව ඔහොමම යන්න බෑනේ. එතකොට මම බාහිර බලය වැඩි කරනවා මෙයත් වැඩි වෙනවා යන්නේ නැහැ. දැන් ඕක දිගටම වෙන්නේ නැහැ නේ. එතකොට කවදාකවත් වස්තුවක් මොනවා වෙන්නේ නැද්ද? ලිසන්න පටන් ගන්න නැහැ. අපි දන්නවා මේ බාහිර බලය එහෙම වැඩි කරගෙන ගිහිල්ලා එක්තරා සීමාවකට වඩා බාහිර බලය වැඩි කරනකොට ඔන්න මේ වස්තුව ලිස්සලා එනවා. ලිස්සලා එනවා. ළමයි ලිස්සන්න පටන් ගන්න මොහොත වෙනකන් තීච්ච ඝර්ෂණ බලවලට තමයි මොන ඝර්ෂණ බල කියන්නේද? ස්ථිතික ඝර්ෂණ බල කියන්නේ. හැබැයි මේක ලිස්සද්දිත් යම් ඝර්ෂණ බලයක් තියෙනවා චලිතයට විරුද්ධව. ඒකට තමයි අපි කියන්නේ ලිස්සනකොට තියෙන ඝර්ෂණ බලය තමයි මොන ඝර්ෂණ බලය කියන්නේ? ගතික ඝර්ෂණ බලය. එතකොට ළමයි ඝර්ෂණය කියන එක නිර්වචනය කරන්නේ මෙහෙමයි. මේව නිර්වචනය කරලා ලියන්න කියලා පේපර් එකේ කියන්නේ හරි. ඝර්ෂණය නිර්වචනය කරන්නේ මෙහෙමයි. එකිනෙක ස්පර්ශව තෙරපී ඇති පෘෂ්ඨ දෙකක් අතර ලිස්සීමක් පවතින විට හෝ ලිස්සීමක් සඳහා යම් පෙළඹුමක් පවතින විට හෝ එක්ක ලිස්සද්දි නැත්නම් ලිස්සන්න හදද්දි එක්ක ලිස්සද්දි එක්ක ලිස්සන්න හදද්දි එකිනෙක ස්පර්ශව තෙරපී ඇති පෘෂ්ඨ දෙකක් අතර ලිස්සීමක් පවතින විට හෝ ලිස්සීමක් සඳහා යම් පෙළඹුමක් පවතින විට හෝ ඊට එරෙහිව මොකද එතන ඊට එරෙහිව කිව්වේ ලිස්සනවා නම් ලිස්සනවට එරෙහිව ලිස්සන්න හදනවා නම් ලිස්සන්න හදනවට එරෙහිව ඊට එරෙහිව පෘෂ්ඨ එකිනෙකා අතර මෙයාට දානවා මෙයාට පෘෂ්ඨ එකිනෙකා අතර හටගන්නා ස්වයං සීරුමාරු ඉබේම ඇජස් වෙන ඉබේම අගය වෙනස් කරන ස්වයං සීරුමාරු බල විශේෂයකට තමයි මොන බල කියලා කියන්නේද? ඝර්ෂණ බල කියලා කියන්නේ. right මේ රූපය අදින්න.
හරිද ළමයි? අපි ලියමු මෙතන මෙහෙම. එකිනෙක සමග ස්පර්ශව තෙරපී ඇති එකිනෙක සමග ස්පර්ශව තෙරපී ඇති පෘෂ්ඨ දෙකක් අතර එකිනෙක සමග ස්පර්ශව තෙරපී ඇති පෘෂ්ඨ දෙකක් අතර ලිස්සීමක් පවතින විට හෝ ලිස්සීමක් සඳහා යම් පෙළඹුමක් පවතින විට හෝ ඊට එරෙහිව පෘෂ්ඨ එකිනෙකා අතර හටගන්නා ස්වයං සීරුමාරු ඉබේම අගේ වෙනස් කරන ස්වයං සීරුමාරු බල විශේෂය ඝර්ෂණ බල ලෙස හැඳින්වේ. ස්වයං සීරුමාරු බල විශේෂය ඝර්ෂණ බල ලෙස හැඳින්වේ. හරි. එහෙනම් ඉන්ටර්වල් එකෙන් පස්සේ ඊටු ටික සාකච්ඡා කරමු. 3:40ට කිට්ටුයි ළමයි 4ට නැවත පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න.